මම මේක දාලා YouTube එකට. හෙලෝ ඔයාලට කොහොමද හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. අද අපේ යාළුවෝ දෙන්නෙක් එනවා අපිව බලන්න අල්නදා වලට. එහෙනම් අපි යාළුවත් එක්ක එකතු වෙලා වීඩියෝ එක දිගටම අරන් යමු. හැමෝම අපිත් එක්ක ඉන්න. අපි දැන් යාළුවෝ ගන්න තමයි යන්නේ. අද හවස් වුණාට මාරම රස්නේ දවසක්. ඔන්න ඉතින් අපි ආවා ඉතින් යාළුවව ගන්න. බස් ස්ටොප් එකේ තියෙන්නේ පොඩ්ඩක් එහයින්. එයාලා එතනින් බහිනවා කියලා කිව්වා. අපි ඉතින් එයාලා එනකම් බලාගෙන හිටියා. ඔන්න ඉතින් එයාලා බැස්සා. බස් එක ඔය පේන බස් එක තමයි එයාලා ආවේ. මෙහි ඉතින් ලංකාවේ වගේ නෙමෙයි, නිතරම බස් තියෙනවා, කිසිම අවුලක් නැහැ. ඒ දෙන්න ආවා. ඒ දෙන්න අරගෙන අපි දෙන්න දැන් යන්නේ කෙලින්ම පාකියු රෙස්ටුරන්ට් එකට. බඩගිනිනේ මොනවා නැතත් කාලා ඉන්න ඕනි ඉස්සෙල්ලා. ඔන්න ඉතින් ඇතුළට ආපු ගමන් අපි සීට් එකක් තියලා වාඩි වුණා. අපේ ෆේවරිට්ම තමයි සවර්මා ඕඩර් කරලා ඉතින් අපි බලාගෙන හිටියා සවර්මා එනකම්. මම නම් ඉතින් කොහොමත් ඉතින් බඩජාරියනේ. හැමෝම ඉතින් ෂවර්ම කෙනකන් හිටියා. ඇත්තට පාකියු රෙස්ටුරන්ට් එක ගැන කියනවා නම් හරිම ලස්සනයි. ඉන්ටීරියර් එකම මාර ලස්සනයි. අපි ඉතින් වටපිට බල ඉතින් හිටියා. ඔන්න ඉතින් ෂවර්ම එක ආවා. ෂවර්මා 4යි ඕඩර් කළේ. මේ කන්න බෑ දෙකක් විතර. හැමෝම ඉතින් ෂවර්ම එක කන්න පටන් ගත්තා. ඇත්තටම රසයි ෂවර්ම එක. අල්නදා වල පාකියු එක තරම් නන්නම් සෙට් උන්නේ නැහැ කොහෙවත් ෂවර්ම එක. අපි හැමතැනම ටෙස්ට් කරලා බැලුවා. ඇත්තටම මාර රහයි පාකියු එකේ ෂවර්ම එක. ඔයාලත් යන වෙලාවක් ගිහිල්ලා කාලා බලන්න. ඇත්තටම රසයි. ඔන්න ඉතින් අපි ආවා පොන් පාක් එකට. පොඩ්ඩක් ඉතින් ඇවිදින්නත් එපායිනේ. මෙයාලා ෆස්ට් ටයිම් තමයි මෙහෙට ඇවිල්ලා තින්නේ. අපි එහෙම කෙලින්ම ගියේ පුටුවක් හොයාගෙන පොඩ්ඩක් රිලැක්ස් වෙන්න. හැමෝම දන්නවා මේ පාක් එක ගැන. අල්නදා 2 වල තමයි තියෙන්නේ මේ පොන් පාක් එක. මාරම ලස්සන පාක් එකක්. ළමයිට ෆැමිලි එකට ඇවිල්ලා පොඩ්ඩක් කාලා බීලා එන්ජොයිමන්ට් එකක් කරලා යන්න පුළුවන්. මාරම ලස්සනයි. වතුර මල් දෙයක් එහෙම තියෙනවා මැද පාක් එක මැද. මාරම ලස්සනයි. හරිම නිස්කලංකයි. සිකුරාදා සෙන්සුරාදා ඉරිදා වගේ දවසක ඇවිල්ලා ඔයාලා නිමාඩු දවසක ඉන්නවනම් අනිවාර්යෙන් මෙන්න. අල්නදා 2 වල තියෙන්නේ. ඊට පස්සේ ඉතින් අපි පොඩි කයියක් ගහන්න පටන් ගත්තා. ඉතින් හැමෝම වැඩ කරලා මහන්සියෙන් ඉන්නේ. නිමාඩු දවසට ඉතින් පොඩි විවේකයේදී අපි පොඩ්ඩක් ඉතින් හම්බෙලා කතා බහ කරනවා. ඔළුව රිලැක්ස් වෙන්න ඕනේ මොන දෙයකටත් ඉතින්. හැමෝම ඉතින් අම්මලා තාත්තලා දාලා වෙන රටකට ඇවිල්ලා ටිකක් ඉද්දින් එකතු වෙලා පොඩි කයියක් ගහද්දී ඒක මාරම ෆීලින් එකක් එන්නේ. අපි ඉතින් ඔන්න කතා බහ කරලා එළියට යන්න හැදුවා. එළියට යන්න හදනකොටම අපේ තව යාළුවෙක් ආවා. එයා ස්කූටර් එක ආවා. ඊට පස්සේ මේ අපේ අයියට බොනුණා ඕක පදින්න. දැන් ඉතින් දෙන්නත් එක පදින්න පටන් ගත්තා. මම මේක දාලා YouTube එකට. මේ ඉතින් මේ වගේ ස්කූටර් ඉතින් සාමාන්‍ය දෙයක් හැමෝටම තියෙනවා. මේ ස්කූටරේ පොඩ්ඩක් ලොකුයි. ඔයාලා දන්නවනේ මං ගාව ස්කූටරයක් තියෙනවා. මගේකට වැඩිය ටිකක් ලොකුයි මේ ස්කූටරේ. ඉතින් ඕනම කෙනෙක් ආසයි ඉතින් මේක පොඩි රවුමක් යන්න. මාත් ආසාවෙන් හිටියේ මං ඊළඟට පදින්න ඉන්නේ. මං ඉතින් පොඩි වීඩියෝ පාරක් කරා. ඉතින් මෙයාලා පදිනවා. හැමෝම ඉතින් පොඩි කාලයක් හම්බුණු ගමන් ගොඩක් සතුටු වෙන්න තමයි බලන්නේ. මොකද දවස් 30ෙම වැඩ කරලා ඉතින් හම්බෙන්නේ පොඩි වෙලාවද ඒ වෙලාවේ උපරිම එන්ජොයිමන්ට් එකක් ගන්නවා. අනික මේ දවස්වල ඩුබායි වල UAE වල මාරම රසයි. අද ඔයාලා දන්නවා මේ ඩුබායි වලට ගොඩක් රස්නේ දවසක්. ඇත්තට මේ රස්නේ එළියේ අපි වැඩ කරේ නැතත් අපිට ඒ රස්නේ මාරම අමාරුයි. මොකද මෙහෙ බස් එකට ගියත් බඩු ටිකක් ගන්න ගියත් ඒ රස්නේ මාර විදියට දැනෙනවා. මෙහි රස්නේ ගොඩක්ම ඒක අපිට දැනෙනවා. මොකද අපි ලංකාව වගේ රටක ඉඳලා මේ වගේ රටකට එද්දී අපිට ඒක පොඩ්ඩක් හුරු වෙන්න ටික කාලයක් යනවා. ටික කාලයක් ගියාම මේක හරියනවා.
ඔන්න ඉතින් මාත් ගත්ත බයික් ඉතින් මට නම් ඉතින් මේක පුරුදු වෙන්න දෙයක් නැහැ මම කොහොමවත් ඉතින් වැඩට යන බයික් එකනේ මේ වගේ එකක් මට තියෙන හින්දා මම ඉතින් පොඩි රවුමක් පැද්දා මේක මගේ එකට වඩා ටිකක් ලොකුයි මාර කම්ෆර්ටබල් මේ බයික් එකේ රෝද ටිකක් පළල් ඒකින් ඉතින් ඇත්තටම හොඳ බයික් එකක් මේක මේ දෙන්නෙක් දාලා වුණත් යන්න පුළුවන් මම පොඩ්ඩක් ඉතින් පැදලා පොඩි එන්ජොයිමන්ට් එකක් ගත්තා අපි එනම් බයිස්කලුත් පැදලා අපි ආවා මෙයාලව දාන්න හෝල්ඩ් එකට දාන්න ටිකක් කියලා ඉද්දින් අපි වැරදි හෝල්ඩ් එකේ තමයි ගියේ ඊට පස්සේ ඊළඟ හෝල්ඩ් එකට ගියා එයාලව දාන්න තව ටිකකින් බස් එකත් මිස් වෙනවා කොහොම හරි අපි ඉතින් යන්න ඕන හෝල්ඩ් එක හොයාගත්තා රෑ වෙලා හින්දා අපිටත් ඉතින් හොයාගන්න බැරි වුණා හැමෝම ඉතින් ගොඩක් සතුටු වුණා කතා බහ කරා ඉතින් මේ වගේ වෙලාවකට ඉතින් යාළුවෙක් හම්බෙලා මොනහරි දෙයක් කතා බහ කරන්න තියෙනවා නම් ඇත්තට මේක හිතට සතුටුයි. ඔයාලත් දන්නවා ඩුබායි වල ඉතින් යාළුවෙක් ලංකාවේ කෙනෙක් හම්බුනහම ඒ කතා කරන එක ගොඩක් වටිනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. අපි යාළුවෝ දෙන්නත් බස් එකට නැංගලා යාළුවත් පරිස්සමට ගෙවල් වලට යවලා අපි දෙන්නත් ඉතින් ගියා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න. ජය වේවා.